දවසේ රොටිය දවසේ රොටිය මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ වචනයෙන් ජීවත් වෙනවා මිස රොටි පමණකින් ජීවත් නොවන්නේය. මතෙව් 4:4. සමාදානයේ සුභාරංචියේ සූදානම නැමැති පාවාහන්. ක්‍රිස්තියානිකාරයාගේ යුද්ධ ආයුධ කට්ටලේ මීට පෙර ඒ අවි දෙකක් ගැන මා ඔබට කතා කළා. සත්‍යයේ ඉඟපටිය ධර්මිෂ්ඨකම නැමැති ලයවැස්ම. අද දවසේ මම කතා කරන්නට යන්නේ මේ පාවාහන් ගැන. මේ රෝම සොල්දාදුගේ ඒ යුද්ධ ආයුධ කට්ටලේ උපමාවට අරගෙන තමයි පාවුලුතුමා මේ අදහස ගේන්නේ. මේ අපේ ආත්මික යුද්ධයේදී අපි කොහොමද සැරසී සිටින්න ඕන කියන දේ. එතකොට මෙතෙන්දී කියනවා එපිස 6:15 වෙනි පදයේ සමාදානයේ සුභාරංචියේ සූදානම නැමැති වහන් පයලා සිටින්න. පාවාහන් පැලඳ සිටින්න. මොකද්ද මේ පාවාහන් වලින් පෙන්눔 කළේ? දැන් අපි දකිනවා රෝම සොල්දාදුකේ පාවාහන් කියන්නේ ඒ සම් වලින් හදපු තින්තා ඝනකමකින් යුක්ත පිටිපස්සේ තියෙනවා යකඩ පටියක්. ඉතින් ඒකෙන් පෙන්눔 කළා ඒ පාවාහන ඒ රෝම සොල්දාදුවගේ ඇඳුම් කට්ටියට තියෙන ලොකුම හයිය. උට ගමන් කරන්නට සටනට යන්න ඉස්සරහට යන්න ඒ ස්ථිරකම තිබෙන්නේ මේ පාවාහන් වලේ. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. මොකටද? සමාදානයේ සුභාරංචිය ගෙනයන්ට සූදානම් වීමට. රෙඩිනස්. දැන් මෙතන කතා කරන්නේ සූදානම් වීම. මේ යාම සඳහා සුභාරංචිය කියන්නේ සදා සූදානම් වීමට වැදගත්ම දේ තමයි මේ පාවාහන්. එතකොට මොකද්ද සූදානම් වෙනවා කියලා කියන්නේ? අපි හැම විටකම සුභාරංචිය දීමට සූදානමින් සිටින්න ඕන. කවර අවස්ථාවක් හෝ අපිට අපි ඉදිරියට එන්න පුළුවන් අවස්ථාවක් මේ අපේ සුභාරංචිය පෙන්눔 විස්තර කරන්න, ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ අපි ලබාගත් දේ, අපි යේසුස් වහන්සේ තුනේ ලබාගත් දේ, ඒ සමාදානය තව කෙනෙකුට කීමට අපිට හිතන්නේ නැති අවස්ථාවක් එන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකදී මේ සඳහා අපි සූදානමින් සිටින්න ඕන. ඒක තමයි මේ වචනේ අදහස. දැන් පාවුලතුමා මේ අදහස පාවුලතුමාට ආවේ කොහෙන්ද? කොහෙන්ද මේකේ පදනම? මේක අපිට පේනවා යෙසායා පොතේ ඒක සඳහන් කරනවා 52 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ. යෙසායා 52:7 සුභාරංචි ගෙනෙන්නා වූ, සමාදානය ප්‍රකාශ කරන්නා වූ, යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නා වූ, ගැලවීම ප්‍රකාශ කරන්නා වූ නුඹේ දෙවියන් වහන්සේ රජකම් කරන සේකයි සියොන්ට කියන්නා වූ තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද. මොකද ගැන දෙවියන් වහන්සේ ගැන මේ සියෝන් කන්ද ගැන, සියෝන්නේ වැඩ සිටින උන්වහන්සේගේ රජකම් කරන ගැන තව කෙනෙකුට කියන්ට යන අයගේ පාද මොනතරම් අලංකාරද. යෙසායා මුනිවරයා කියපු මේ අදහස තමයි පාවුලතුමා ගත්තේ. සමාදානයේ මේ සුභාරංචිය ගෙන යන අයගේ ඒ පාවාහන්, ඒ කියන්නේ ඒ තමයි සූදානම් වීම කියලා එතනින් පෙන්눔 කළේ. එතන මේක හරි වැදගත්. මන්ද අපි නිරන්තරයෙන්ම සූදානම්ම සිටින්න ඕනේ සුභාරංචිය, මේ සමාදානයේ සුභාරංචිය ගෙනෙන්න. මේ පිළිබඳව අපිට කියනවා රෝම පොතේ 5:1 මොකද්ද මේ සමාදානය කියන්නේ? මොකද්ද මේ සමාදානය කියන්නේ? රෝම 5:1 කියනවා මෙන්න මෙහෙම. එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේ හා සමග සමාදානය ඇතුව සිටිමු. දැන් මේ
අපි දැන් මේ සමාදානය කියලා කියන්නේ අපි සංසුන් වෙලා, අපි නිශ්චල වෙලා එහෙම ඉන්නවා කියන එකට නෙමෙයි. මොකද අපි යේසුස් වහන්සේ ඇඳින ගන්න ඉස්සෙල්ලා අපි මේ ලෝකේ ඉන්න කාලේ අපි හිටියේ දෙවියන් වහන්සේත් එක්ක ලොකු විරසකයක. මොකද අපි අයිති වෙලා හිටියේ යක්ෂයාට. අපි යක්ෂයාගේ දරුවෝ. එතකොට මේ අන්ධකාරයේ සිටිය අපිව තමයි යේසුස් වහන්සේ ගත්තේ උන්වහන්සේගේ ආලෝකයට. ඒ ආලෝකයට ගත්තට පස්සේ තවදුරටත් මොකද වෙලා තියෙන්නේ? ඒ විරසකයේ අයින් වෙච්ච නිසා දැන් අපි තුල තියෙන දෙවියන් වහන්සේ හා සමග සමගි වීමක්. සමගි කරලා තියෙන්නේ. මේ සමගි කිරීම නිසා තමයි දෙවියන් වහන්සේගේ සමාදානය අපි අත්දකින්නේ. දෙවියන් වහන්සේගේ සමාදානය අපි අත්දකින්නේ. අපි දෙවියන් වහන්සේගේ කරුණාව ලැබපු අය, අනුග්‍රහය ලැබපු සෙනග. ඒ වගේම අපිට තියෙනවා යුද්ධයකුත්. මොකද සතුරාත් එක්ක අපිට පැහැදිලිවම කියනවා 1 පේත්‍රුස් 5:8 සතුරා ගොරවණු සිංහයෙකු මෙන් ඔබ මොබ ඇවිදිනවා කවුරු ගිලිම්දොයි කියලා. මේ කිව්වේ කිතුනුවන්ට මේ කිව්වේ. මේක එක පැත්තකින් අපි ජයග්‍රාහකයෝ, අපි උන්වහන්සේගේ අනුග්‍රහය අත්දකින්න අය. අනිත් පැත්තෙන් සතුරා පෙරටත් වඩා අපි ලෝකෙ හිටියට වැඩිය අපිත් එක්ක සතුරු වෙලා තියෙන, අපිට පහර දෙන්න ලෑස්ති. ඉතින් එහෙමනම් මේකට අපි සූදානම් වෙන්න නම් අපි මේ ආයුධ කට්ටලය, මේ පවුල්තුමා කියන මේ ක්‍රිස්තියානි කාර්යයාගේ මේ යුද්ධායුධ කට්ටලය අපි පැලඳ සිටින්න ඕන. ඒකේ වැදගත්ම දෙයක් තමයි මේ තුන්වෙනි අවිය. ඒකුවේ මොකද්ද? මේ සමාදානයේ සුභාරංචිය කියන මේ සූදානම නැමැති පාවහන. ඒකෙන් පින්නුම් කලේ අපි සූදානම් වෙලා ඉන්න ඕනම වෙලාවක අපේ මේ සුභාරංචිය අනිත් අයට කියන්න. දැන් අපේ සාක්ෂිය හරි බලපෑමක් ඇති කරනවා ලෝකයට. අපේ සාක්ෂිය හරි බලපෑමක් ඇති කරනවා ලෝකේ ඉන්න අයට. දැන් ලෝකේ ඉන්න අයට බයිබලයක් නැහැ. ලෝකේ ඉන්න අයට දෙවියන් වහන්සේ ගැන දැනගන්න බයිබලයක් නැහැ. බයිබලේ තමයි අපේ ජීවිතය, අපේ සාක්ෂිය. අපේ ජීවිතය සහ අපේ සාක්ෂිය. අපි යේසුස් වහන්සේ තුල අපි ලබාගත් අපේ ජීවිතයේ වෙනස. මේ වෙනස කිව්වහම බොහෝ අයට බලපෑමක් ඇති කරනවා. ඒ වගේම අපේ ජීවිතය, අපි ජීවත් වෙන ආකාරය අනිත් අය දකිනකොට ඔවුනුත් හොයනවා මේ මිනිස්සයා වෙනස් වෙන්න බලපාපු සාධකය මොකක්ද, ප්‍රභවය මොකක්ද, ඔවුන් සොයනවා. අන්න එතකොට තමයි අපිට මතෙව් 5:16 යේසුස් වහන්සේ කිව්වේ ඒ කන්ද උඩ දේශනයේදී 5:16 එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලාවා. අපි පෙන්වන අපි හිටියේ අන්ධකාරයේ. අපි යක්ෂයාට අයිතිව සිටියේ. යේසුස් වහන්සේ ගත්තා අපිව ආලෝකයට ගත්තා. මේ ආලෝකයට ගත්ත අපි පෙරලා පෙන්වන්න ඕන ඔවුන් ඉදිරියේ අපි ලබාගත්ත ඒ ආලෝකය. ඒ ආලෝකය බබලාවා කියන්නේ අපේ ආලෝකය, අපේ ජීවිතය ඔවුන් ඉදිරියේ පෙන්වන විට තමයි ස්වර්ගයේ සිටින පියාණන් වහන්සේට ගෞරවයක් වෙන්නේ. අපි ලෝකයේ ඉස්සර අපි අනිත් මිනිස්සුන්ට වඩා අපි වෙනස්. අපි ඉවසිලිවන්තයි. කවුරු හරි ප්‍රශ්නයක් ඇති කරගත්තාම අපි කඩාගෙන බිඳගෙන උත් එක පොරබදින්න යන්නේ නැහැ. ප්‍රශ්න ඇති කරගන්න යන්නේ නැහැ. අපි ඉවසිලිවන්තයි. අපි ඕන වෙලාවක කෙනෙකුට සමාව දෙන්න සූදානම්. අපිට බයිබලයේ කියනවා මේ මතෙව් 5:10ම කියනවා සතුරාන්ට ප්‍රේම කරන්න. අපිට විරුද්ධව කටයුතු කරන අය වෙනුවෙන් යාක්ෂා කරන්න. මෙන්න මේක තමයි සමාදානයේ පණිවිඩය. අපි යේසුස් වහන්සේ ගැන කියන එක. මෙන්න මේ සුභාරංචිය අපි අනිත් අයත් එක්ක බෙදා ගන්න ඕන. ඒ බෙදා ගන්නට තියෙන ලොකුම දේ තමයි අපේ ජීවිතය. අපේ සාක්ෂිය. අපි වෙනස් වෙච්ච ආකාරය. මේක තව කෙනෙකුට කියන එක බොහෝ ජීවිත වෙනස් වෙන්න බලපානවා. අන්න ඒ නිසා අපි නිතරම සූදානමින් මේ ගැන සිටින්න ඕන. පවුල්තුමා අපිට කියනවා පිලිප්පි 4:6-7 මෙලෙස දක්වා තිබෙනවා. මොකද්ද කියන්නේ?
නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී ස්තුතිදීම සමග යාක්ෂාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාගේ සිද්ද සිටිවිලිද ආරක්ෂා කරනවා ඇත. මෙන්න මේ සමාදානය අපි අත්දකින සමාදානය මේක අපිට ආවේ දෙවියන් වහන්සේ අපිට දුන්නේ. ඒ දුන්න සමාදානය කියන්නේ ගැටුම් නැහැ කියන එක නෙමෙයි. කලකෝලහන නැහැ කියන එක නෙමෙයි. ප්‍රශ්න නැහැ කියන එක නෙමෙයි. ඒ මැද්දේ අපි උන්වහන්සේගේ සමාදානය අත්දකින එක. ඒක ඇතුළාන්ත සාමයක්. මේ ඇතුළාන්ත සාමය ඇතිවීම තමයි මේ සුභාරංචි සේවයට තියෙන වැදගත්කම. අපි ඇතුළතින් සමාදානය තියෙනකොට තමයි අපිට සුභාරංචි අනිත් අයට කියන්න පුළුවන්. ඒකට ශක්තිය එන්නේ අපේ ඇතුළත යේසුස් වහන්සේගේ සමාදානය තියෙනවා නම්. සමාදානය තමයි අපිට ඒ සඳහා ශක්තිය දෙන්නේ. අපිට අනිත් අයට මේ සුභාරංචිය දෙන්න. ඉතින් අද දවසේ අපිට දුන්න පණිවිඩය ඒ කියන්නේ සමාදානයේ සුභාරංචිය ගැන එය දෙන්නට සූදානම් වීම නැමැති පාහාන් පැලඳ සිටින්න. අපිට කිව්වේ නිරන්තරයෙන්ම උන්වහන්සේගෙන් අපිලත් දේ ඒ සමාදානය අනිකාට ප්‍රකාශ කරන්නට ඊට සූදානම්ව සිටින්න. ඔබ වහන්සේ අද දවසේ අපට දුන්න මේ පණිවිඩය ගැන ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමිනේ. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. දවසේ රොටිය. දවසේ රොටිය.